හරි අපි මුලින්ම මේ විදිහට ෆිල්ටර් කොෆි එකේ ෆිල්ටර් එක දාගන්න ඕනේ. ඒ කියන්නේ මේක පේපර් එකක්. ඒක දාලා අපි වතුර එක් කරගන්න ඕනේ. මොකද පේපරේ සමහර වෙලාවට තියෙන ඩස්ට් එක යන්න තමයි අපි මේ හොට් වෝටර් එකතු කරගන්නේ. දැන් අපි කොෆි ග්‍රෑම් මෙතනදී මම පාවිච්චි කරන්නේ 220 කොෆි ග්‍රෑම්. මොකද අපි හදන්නේ V60 කූල් එකක්. අපි දැන් එකතු කරගමු කොෆි බීන්ස්. හරි දැන් අපි එකතු කරගත්තා කොෆි ග්‍රෑම් 20ක්. දැන් අපි හොට් වෝටර් එකතු කරගන්න ඕනේ. මෙතන මම පාවිච්චි කරනවා වෝටර් එකේ ටෙම්පර් එක 88 ස්ටෑන්ඩඩ් 88 සමහරවල් 92 යූස් කරන දැන් තියෙනවා. දැන් අපි එකතු කරගන්නවා. අපි මුලින්ම 60 අපි 60ක් තමයි එකතු කරගන්නේ වෝටර්. එතනින් පස්සේ අපිට වෙලාවක් තියන්න ඕනේ. මොකද 1 මිනිත් වගේ මේ කොෆි එක හොඳට ෆිල්ටර් වෙන්න අපි 1 මිනිත් වගේ තියාගන්නවා. මුලින්ම දාගත්තේ 60 මම මුලින් කිව්වා වගේම. ඒක තියාගත්තට පස්සේ දෙවෙනි පාර අපි එකතු කරගන්නවා 130 ටෝටල් 130 එකතු කරගන්නවා. මේකේ අනිවාර්යෙන් අපි ස්කේල් එකක් යූස් කරන්න ඕනේ. මොකද අපිට ටයිමින් එකයි අපේ මිලිලීටර් කොච්චරක් වැටෙනවද කියන එක අපි බලා ගන්න ඕනේ. ඒකත් එක්කම මේ විදිහට තමයි අපි දෙවෙනි පාර්ට හොට් වෝටර් එකතු කරගත්තට පස්සේ අපිට පේන්නේ. හොඳට අපි හොට් වෝටර් එකතු කරගත්ත නිසා කොෆි බීන්ස් එක හොඳට ඔය වගේ බ්‍රවුන් කලර් එකක් පෙන්වන්න ඕනේ ෆිල්ටර් එකේ. මේ තියෙන්නේ දැන් අපි ඒ ටයිමින් එක ඉවරයි. දෙවෙනි පාර්ට අපි දාපු එක. හරි අපි දැන් තුන්වෙනි පාර්ට වෝටර් එකතු කරගමු. තුන්වෙනි පාර්ට හොට් වෝටර් එකතු කරගත්තාම අපිට මේ වගේ තමයි පේන්නේ. මේක 170 මම මොකද අපි මේ වෙලාවේ හදන්නේ V60 කූල් එකක්. මේ විදිහට තමයි ඔයගොල්ලන්ට පේන්නේ අවසාන ප්‍රතිඵලය. හරි නැවතත් මම මතක් කරොත් අපි මොනවද මෙතනදී යූස් කරේ කියලා. කොෆි ග්‍රෑම් 20 ඒ වගේම අපි පාවිච්චි කරේ හොට් වෝටර් 88 ටෙම්පර් එක. ඒ වගේම අපිට පළවෙනිම අපි දැන් මේ 60 වෝටර් after 130 totally අපි එකතු කරගත්තා. අන්තිමට අපි 170 total